බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පොළවේ ඇවිදගෙන යන අය අතර මහා සංඝරත්නය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියලා බුදුසිරි මුව මඩලින් වදාරන්නේ. එනිසා මේ මිහි මඩලේ ඇවිදගෙන යන අය අතර මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ භාවය වචන වලින් කියන්න බෑ. එදා මෙදා තුර අද වෙනකම් මේ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නට යෙදුනේ එබඳු නික්ලේශී හදමැදුරුවල මේ උතුම් ගම්භීර නවාංග ශාස්ත්‍රෝ ශාසනය අප්‍රමාණ ශ්‍රද්ධාවකින් දරාගෙන ආපු උතුමන් වහන්සේලා විසින් මමත් ඒ උතුමන් වහන්සේලාට ණය ගැති ඔබත් ඒ උතුමන් වහන්සේලාට ණය ගැති මිනිස් ඉතිහාසයේ අප වෙනුවෙන් යමක් අපට ආදරයෙන් අප කෙරෙහි මෛත්‍රියෙන් සුරක්ෂිත කරලා දුන්නා නම් ඒ මේ ශ්‍රී සද්ධර්මයේ පමණයි. ඔබ ආද සුදෝසුදු වතින් සරසුනේ ඔබ ඔය සාදුකාර දෙන්නේ ඔබ මේ බණපදයේ අසන්නේ මේ මිහි මඩලේ කසාවත් දරාගෙන භද්‍ර යෞවනීය ශාසන බ්‍රහ්මචර්යාවට පේ කරලා කැප කරලා පාරිශුද්ධ ජීවිත පරපුරෙන් පරපුරට දායාද කළ මේ මහා පොළව මේ මිහි මඩල විරාගීත්වයෙන් අලංකාර කළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල දෙවිවරුන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ අනන්ත වූ අප්‍රමාණ වූ පූජා සත්කාර ලැබූ පාරිශුද්ධ ජීවිත ගත කළ මහා සංඝරත්නය නිසාමයි